ඉස්සෙල්ලාම කතා කරමු නිසා පොයේ තියෙන වැදගත්කම මොකක්ද? සිල්වත් කුමාරයාගේ ඉපදීම. ඊට පස්සේ බුදු වීම. ඊට පස්සේ කරුණ තුනට කියනවා අපි මොකක්ද කියන්නේ? තෙමගුල නේද? එතකොට අද මම කියලා දෙන්න යන්නේ ළමයින්ට වන්නුපත ජාතක. මොකද්ද? වන්නුපත ජාතක. බුදුහාමුදුරුවෝ එක් ආත්මභාවයක වෙළඳ නායකයෙක් වෙලා ඉපදුණා. හරිද? කවුද වෙළඳ නායකයෙක් වෙලා ඉපදුනේ? කවුද? ඊට පස්සේ එයා මේ කරත්තවල මේ බඩු දාගෙන මේ යනවා වෙළඳාම් කරන්න නේ. වෙළඳාම් කරන්න යනකොට කාන්තාරයක් හම් වෙනවා. ඉතින් මේ කාන්තාරේ යනකොට මෙයාලට මේ කෑම නැතුව වතුර නැති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාලා කාන්තාරේ බලක් කාරලා ගලක් හම් වෙනවා. ඊට පස්සේ ගල කඩලා වතුර ගන්නවා. ඉතින් වතුර අරගෙන මෙයාලා මේ කාන්තාරේ තරණය කරනවා නේ. කාන්තාරේ ගමන් කරලා ඉවර කරලා මෙයාලා ලස්සනට ගමන නිමා කරනවා. දැන් මේකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය මොකද්ද? උත්සාහයනේ. උත්සාහය කියන්නේ මොකද්ද කියලා දන්නවද? මම උදාහරණයක් කියන්නම්. දැන් අපි මේ ඉගෙන ගන්නකොට දැන් ඉගෙන ගන්නවා නේද? ඉගෙන ගන්නකොට උත්සාහය වැදගත් වෙනවද? උත්සාහයක් නැතුව වැඩ කරන්න බෑ නේද?